අමෙරිකාව විසින් ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. හෝමුස් සමුද්‍ර සන්ධියේදී කටාර් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නෞකාවක් සහ සෞදි අරාබියට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඇතුළු වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව සඳහන් කරයි. ඒ අනුව ඇමරිකානු මධ්‍යම විධානයේ CNTCO විසින් දකුණු ඉරානයේ සිරි බන්ඩ අබ්බාස් සහ කේෂ් දූපත අවට පිහැක ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති වෙරළබඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන සහ මිසයිල හා ඩ්‍රෝන දියත් කිරීමේ කඳවුරු ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත. මේ අතර ඉරානයට ලබා දී තිබූ තෙල් අපනයන සම්බාධක සහනය අවලංගු කිරීමට ඇමරිකාව පියවර ගෙන ඇත.